කොහොමද හැමෝටම? අපි අද පොඩ්ඩක් කතා කරමු ෆෙඩරික් ෆෝසයිට්ගේ ද නෙගෝෂියේටර් කියන පොත ගැන. සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා සංසන්දිකය කියලා. එතකොට මේකේ කතාව ගත්තාම ඇමරිකාවේ ජනාධිපතිගේ දරුවා පැහැර ගන්නවා. එතකොට අපි දන්නේ ඇයි පැහැරගන්නේ, මොකටද පැහැරගන්නේ කියලා. එතකොට මේ පැහැර ගත්ත ළමයා බේරගන්න තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ කරගන්නවා. එයා තමයි මේකේ නෙගෝෂියේටර් සංසන්දිකයා. එතකොට මේක ඇවිල්ලා මේ සරල කතාවක් නෙමෙයි, මේක ප්‍රබන්ධ කතාවක්. ඇමරිකාවේ ජනාධිපතිගේ දරුවනේ පැහැරගන්නේ. එතකොට මේක ඇවිල්ලා මේ රටවල් සම්බන්ධ වෙන රටවල ඔත්තු සේව සම්බන්ධ වෙන හරිම ටිකක් කම්ප්ලෙක්ස් නමුත් ලස්සන කතාවක්. එතකොට මේකේ ස්ටෝරි ලයින් එකට සම්බන්ධ වෙන චරිත ගැන කිව්වොත් මේකේ ඇමරිකානු චරිත ඉන්නවා, බ්‍රිතාන්‍ය චරිත ඉන්නවා, රුසියානු චරිත ඉන්නවා, යුරෝපියන් ඉන්නවා. එතකොට ඇමරිකාවේ පැත්තේ ගත්තාම ජෝන් කෝමන් ඇමරිකාවේ ජනාධිපති, මයිකල් ලොඩෙල් ඇමරිකාවේ උප ජනාධිපති, රාජ්‍ය ලේකම්, මහා භාණ්ඩගාරය ලේකම්, ආරක්ෂක උපදේශක වගේ රාජ්‍ය නිලධාරීන් සෙට් එකක් මේකේ සම්බන්ධ වෙනවා. ඊට අමතරව FBI ආයතනය අනිවාර්යෙන් ගෑවෙනවා. මොකද ජනාධිපතිගේ දරුවනේ පැහැරගෙන තියෙන්නේ. එතකොට ඇමරිකාවේ FBI ආයතනයේ නිලධාරීන් සෙට් එකක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ CIA සංවිධානයේ සෙට් එකක් සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේකේ බිස්නස් මල්ලා, ඒ කියන්නේ යුද්ධ උපකරණ පිළිබඳ විශේෂඥයෝ, තෙල් දනුකුවරයෝ, ඊට අමතරව සාමාන්‍ය නිලධාරීන් මේකේ චරිත විදිහට ඇමරිකාව පැත්තෙන් ඉන්නවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය චරිත ගත්තාම බ්‍රිතාන්‍ය අගමැති මාර්ගරට් තැචර්, ඊට පස්සේ හැරි මැරියට් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්. ඒ වගේ බ්‍රිතාන්‍ය පැත්තෙන් නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙනවා චරිත විදිහට. ඊට පස්සේ රුසියාව පැත්තෙන් ගත්තාම මිහයිල් ගෝර්බචෝව් සෝවියට් සංගමයේ කමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්. ඊට පස්සේ KGB ආයතනය. KGB ආයතනය කියන්නේ රුසියානු රහස්සොත්තු සේවාව, ඔයාලා දන්නවා ඇති. ඒකට ඒක නිලධාරීන් සෙට් එකක්. ඊට අමතරව කුලී ඝාතකයෝ, කුලී මැරයෝ විදිහට බෙල්ජියම් ජාතික, යුරෝපයේ ඉන්න ඒ වගේ ලොකු චරිත සෙට් එකක්. කියන්නේ මේක ලොකු කතාවක්. ඒ වගේ චරිත ගොඩකින් හැදිච්ච සංකීර්ණ කතාවක්. හැබැයි කියවන්න ආස හිතෙනවා. ඉතින් මේ කතාව කියවලා තියෙනවා නම් ඔයාලත් අදහසක් දක්වන්න කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you very much. Bye.